ඔයාලා දන්නවද ඉස්සර රජවරු සහ සටන්කාමීන් යුද්ධවලට යද්දී තමන්ගේ බිරිඳට පළඳවල යන මේ අරුම පුදුම යට ඇඳුම ගැන. තමන්ගේ බිරිඳගේ ආරක්ෂාව සහ විශ්වාසවන්තභාවය තහවුරු කරන්න මේ යකඩ ඇඳුම ඇයට අඳවලා ඒක ලොක් කරලා යතුරු අරගෙන යනවලු. අද මම පෙන්වන්නේ මිත්‍රවරුනි ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු පුදුමාකාර ගැජට් ටිකක්. එහෙනම් ඒවා බලන්න යමු ඉක්මනින්ම වීඩියෝ එකත් ලයික් කරගෙන. දහස් ගානක් එක ළඟ එක පින්තූර අරගෙන ඒවා එකින් එක වේගයෙන් පෙරලෙන ආකාරයට සකස් කරලා පුංචි වීඩියෝ එකක් ප්ලේ වෙනවා වගේ බලන කෙනෙකුට සුපිරිම අත්දැකීමක් දුන්න මේ අතීත උපකරණය හැඳින්වුවේ මියුටස්කෝප් කියන නම. ඔයාලා අහලා ඇති වාෂ්ප බලයෙන් ක්‍රියා කරන දුම්රිය එන්ජින් ගැන දැන් ඔයාලා මේ දකින්නේ වාෂ්ප බලයෙන් ක්‍රියා කරන විදුලි පංකා. ඉස්සර ධනවත් මිනිස්සු තමන්ගේ නිවෙස් සිසිල් කරගන්න පාවිච්චි කරපු අද වෙද්දී ඉතාමත්ම වටින ඇන්ටික් බවට පත්වුණු දේවල් තමයි මේ. මෙන්න මේකත් ඉස්සර පාවිච්චි කරපු සුපිරිම ගැජට් එකක්. ඔටෝමැටික් කැන්ඩල් එක්ස්ටින්ගුෂර් කියලා තමයි මේක හැඳින්වුවේ. ඉටිපන්දම නිවෙන්න අවශ්‍ය වෙලාව ගණනය කළා මේක අවශ්‍ය තැන රඳවන්න විතරයි තියෙන්නේ. ඉතින් ඉටිපන්දම් ගැන කතා කරපු නිසා ඉස්සර එලාම් මොරලෝසු නිපදවන්න කලින් ඉටිපන්දමක් පත්තු කරලා ඒකේ යකඩ කූරක් ගහලා තමයි නිදාගෙන තියෙන්නේ. ඉටිපන්දම ක්‍රමයෙන් දැල් වෙනකොට අදාළ විලාවේදී අර යකඩ කූර සද්දෙට යටින් තියෙන වාදනයට වැටෙනකොට ඔන්න එයාලට නම් ඇහැරෙනවලු. දැන් මම ඔයාට මේ පෙන්වන්නේ අවුරුදු 100කටත් වඩා පරණ පැන්සල් උල් කරන්න පාවිච්චි කරන ගැජට් කීපයක්. ඉතින් මේ ටිකත් බලන ගමන් ඔයා මේ වගේ ලෝකෙ වටේ අරුම පුදුම දේවල් බලන්න කැමති කෙනෙක් නම් අපේ පේජ් එකත් ෆලෝ කරගන්නකෝ අමතක නොකරම. මිල්ක් ෂේක් කියලා කියන්නේ අපි හැමෝම බොන්න කැමති බීමක්. කොහොමද ඉස්සර මිල්ක් ෂේක් හදන්න පාවිච්චි කරලා තියෙන මේ ගැජට් එක? 1800 විතර ඒ කියන්නේ මීට වසර 225කට විතර කලින් නිපදවපු මොස්ටෑෂ් කප් කියලා හඳුන්වපු කප් කලෙක්ෂන් එකක් තමයි මේ. මේ කප් වල ඇතුලේ යම් දියරයක් බොනකොට උඩු රැවුල තෙමා ගන්නේ නැති වෙන්න තියෙනවනේ පොඩි ආවරණයක්. චෙරි ගෙඩි වල ඇට ඉවත් කරන්න 1800 දී හදලා තියෙන චෙරි පිට කියන උපකරණය තමයි මේ. එතකොට මේ තියෙන්නේ දැන් තියෙන ඉලෙක්ට්‍රික් බීටර් එක හදන්න අවුරුදු 100කට විතර කලින් පාවිච්චි කරපු එක් බීටර් එකක්. අද දවසට මම මේ වීඩියෝ එක අවසන් කරන්න මේ තෝරගෙන තියෙන්නේ භූමි තෙල් භාවිතා කරමින් මීට වසර 100කට විතර කලින් නිපදවපු අපූර්ව ලයිටර්ස් ටිකක්. ඉතින් අමතක කරන්න එපා මේ පේජ් එකත් ෆලෝ කරන්න, ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, ඔයාගේ වටිනම කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් මං අදට නවතිනවා. අමතක කරන්න එපා මේ වීඩියෝ එක ඔයාගේ වෝල් එකටත් ෂෙයා කරගන්න. පරිස්සමට ඉන්න. ඔයාලට ජයින් ජයි.